සුබ දවසක් හැමෝටම සිලෝන් හංග YouTube channel එකට අදත් ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයගලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ හැමදාම හදාගන්න වම්බටු කරි එකකට වඩා වෙනස්ම රසකට වම්බටු කරි එකක් හදාගන්න පුළුවන් රසම රස රෙසිපි එකක්. එහෙනම් දැන් අපි බලමු මේ වම්බටු කරි එක හදාගන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා හොඳට හොදලා මේ විදිහට කෑලි වලට කපාගත්ත වම්බටු ග්‍රෑම් 250ක්. මම මේ වම්බටු ටිකට කහ කුඩු තේ හැන්දක් වගේ මික්ස් කරගෙන තමයි අරගෙන තියෙන්නේ. සුදු ලුණු ගෙඩියකුත් පොඩි කෑලි වලට කපාගෙන අරගෙන තියෙනවා. පොඩි කෑලි වලට කපාගත්ත අමු මිරිස් කරලකුත් ඕන වෙනවා. කරපිංචා ඉත්තකුත් මේ විදිහට පොඩි කෑලි වලට කපාගෙන අරගෙන තියෙනවා. රම්පේ පොඩි කෑල්ලකුත් ඕන වෙනවා. එනසාල් දෙකකුත් මේ විදිහට තලාගෙන අරගෙන තියෙනවා. මේ විදිහට පොඩි කුරුඳු කෑල්ලකුත් ඕන වෙනවා. පොඩි රටලුණු ගෙඩියකුත් මේ විදිහට පොඩි කෑලි වලට කපාගෙන අරගෙන තියෙනවා. තව මෙතන කහ කුඩු අරගෙන තියෙනවා. මිරිස් කුඩුත් අරගෙන තියෙනවා. 3-5 කුඩුත් අරගෙන තියෙනවා. උම්බල කඩ කුඩුත් ඕන වෙනවා. මෙතන සීනි ටිකකුත් අරගෙන තියෙනවා. පොල් තෙල් ටිකකුත් ඕන වෙනවා. උකු පොල් කිරි ටිකකුත් ඕන වෙනවා. ඒ වගේම තමයි රසායනික ලුණු කුඩු ටිකකුත් ඕන වෙනවා අපිට. ඔන්න ඉතින් මේ දේවල් තමයි වෙනස්ම රසකට රසම රස වම්බටු කරි එකක් හදාගන්න අපිට ඕන වෙන්නේ. එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ වම්බටු කරි එක හදාගන්නේ කියලා. මුලින්ම මේ විදිහට පෑන් එකක් අරගෙන වම්බටු ටික බෙද ගන්න ඕන වෙන තරමට පොල් තෙල් එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ තෙල් ටික හොඳටම රත් වුණාම වම්බටු ටික එකතු කර ගන්නවා. දැන් මේ තියෙන්නේ ටික වෙලාවකට පස්සේ වම්බටු ටික මේ විදිහට golden brown කලර් එකක් වෙනකන් තමයි බෙද ගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි ඔක්කොම වම්බටු ටික බෙද ගන්න තියෙන්නේ. වම්බටු ටික ඔක්කොම බෙදගෙන ඉවරුණාට පස්සේ වළඳකට පොල් තෙල් මේස හැන්දක් විතර වගේ එකතු කර ගන්නවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ කපාගත්ත සුදු ලුණු ටිකයි, අමු මිරිස් ටිකයි, රම්පි කරපිංචා ටිකයි, තලාගත්ත එනසාල් ටිකයි, කුරුඳු කෑල්ලයි තෙල් එකට එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික විනාඩියක් දෙකක් විතර හොඳට ටෙම්පරාදු කර ගන්න ඕනේ. විනාඩි දෙකකට විතර පස්සේ කපාගත්ත ලුණු ගෙඩියත් එකතු කර ගන්නවා. ඊට පස්සේ ලුණු ටික ටිකක් මැලවිගෙන එනකොට සීනි තේ හැන්දකුත් එකතු කර ගන්නවා. දැන් මේ වෙලාවේදී උම්බල කඩ කුඩු තේ හැඳි දෙකකුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ 3-5 කුඩු තේ හැන්දකුත් එකතු කර ගන්නවා. මිරිස් කුඩු තේ හැඳි භාගයකුත් එකතු කර ගන්නවා. කහ කුඩු තේ හැඳි කාලක් විතර වගේ එකතු කර ගන්න ඕනේ. ඔන්න දැන් මේ වෙලාවේදී මේ විදිහට පොල් කිරි ටිකකුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ පොල් කිරි ටික හොඳට උතුරනකම් නවත්තන්නේ නැතුව විනාඩි දෙකක් විතර හොඳට හැඳිගා ගන්න ඕනේ. දැන් මේ වෙලාවේදී රසායනික ලුණු කුඩුත් එකතු කර ගන්නවා. විනාඩි දෙකකට විතර පස්සේ බෙදගත්ත වම්බටු ටිකත් එකතු කර ගන්නවා. වම්බටු ටික එකතු කරගත්තට පස්සේ හොදි ටිකත් එක්ක වම්බටු ටික හොඳට මික්ස් කර ගන්න ඕනේ. පොඩි හැන්දක් පාවිච්චි කරලා මේ විදිහට මික්ස් කරගත්තාම වම්බටු කෑලි ටික පොඩි වෙන්නේ නැතුව ලස්සනට කරි එක හදා ගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ විදිහට තමයි අපිට මේ රසම රස වම්බටු කරි එක හදා ගන්න තියෙන්නේ. හැමදාම එකම විදිහට හදනවට වඩා මේ විදිහට වෙනස් විදිහකට හැදුවහම අපිට හරිම රසට වම්බටු කරි එකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් ඊළඟ දවසේ වම්බටු හදනකොට මේ විදිහට හදලා බලන්න. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඕගලන්ට ගොඩාක් ස්තුතියි. channel එක subscribe කරපු නැති යාළුවන්ට පුංචි මතක් කිරීමක් තියෙනවා. සිලෝන් හංග YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මම මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එක බලන්න. එහෙනම් ඉතින් ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.